ලස්සන ආදර කතා අහන්න අපිත් එක්ක එකතු වෙන්න. සඳමලි නවකතාව ඔයා ගොඩක් ආදරෙන් වැළඳගෙන තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් මේ කතාව රචනා කරන්නේ පුෂ්ප රුවන් ලියනගේ කතුවරයා විසින්. කාන්තාවක් ලොකු අමාරු කාලයක් පසු කරලා ආපහු තමන්ගේ ජීවිතේ හදාගන්න කියලා උත්සාහ කරද්දී ඒ උත්සාහය සාර්ථක කරන්න තවත් පිරිමි පාර්ශවයක් එයාගේ ජීවිතයට එකතු වෙද්දී මං හිතනවා කාන්තාවක් විදිහට ගොඩක් දුරදිග හිතන්න ඕනේ කියලා. ඉතින් මේ සඳමලී චරිතයත් බොහොම අමාරුවෙන් දුෂ්කර ගමනක් ඇවිල්ලා තමන්ගේ දියණියත් එක්ක තනි වුණු ඇය තමන්ගේ ජීවිතේ ජය ගන්න තමයි උත්සාහ කරන්නේ. මෙහිදී ඇගේ ජීවිතයට එක්තරා පිරිමි පාර්ශවයක් එකතු වෙනවා. ඒ පිරිමි පාර්ශවය කිසිම විටක ඇයට නපුරක් කරන්න හිතන්නේවත් නැහැ. ඇගේ ජීවිතේ සාර්ථක වනු දැකීම තමයි ඔහුගේත් එකම බලාපොරොත්තුව. අපි බලමු මේ කතා මාලාව කොහොමද ඉදිරියට ගලාගෙන යන්නේ කියලා. එහෙමනම් අපි අහමු අද කොහොමද මේ සඳමලී කතාව ඉදිරියට ගලාගෙන යන්නේ කියලා. වතු බංගලාවේ දුරකථනය නාදවන්නට විය. සෝමා පැමිණ දුරකථනය අතට ගත්තාය. හෙලෝ, මම දිව්‍යාංගි කියලා කෙනෙක්. සෝමායින් තිගැස්සී ගියාය. නෝනා, මම සෝමා. සෝමා වත්තේ බංගලාවේ. ඒ හඬෙන් දිව්‍යාංගි පුදුමයට පත් වූවාය. පෙරදා සඳමලී කතා කළ දුරකථන අංකය සොයා ඇමතුමක් ගත්තේ සඳමලී යනු කවුදැයි සොයා ගැනීමටය. සෝමා, මේ බංගලෝ එකේ නම්බර් එකද? ඔව් නෝනා, මට නිච්චියක් නෑනේ. එතකොට සඳමලී කියන්නේ මේ මම හිම කෙනෙක් දන්නේ නෑ නෝනා. සෝමාට ගොත ගැසින. කාලෙකින් නෝනලව දැක්කෙත් නෑ. අම්මා තාත්තා එහෙම සනීපෙන් ඉන්නවද? කතාව වෙන පැත්තකට හරවන අටියෙන් සෝමා ඇසුවාය. එයාලා හොඳින් ඉන්නව සෝමා. අපි ඉඩ තියෙන වෙලාවක ඔය පැත්තේ ඇවිල්ලා යන්න එන්නම්කෝ. හොඳයි නෝනා. එනකොට නොවැරදීම කලින් දන්නල එන්නකෝ. කලින් දන්වන්න කිව්වේ? නෑ මේ අපිත් ඉඳලා හිටලා එලි පහලියට යනවනේ. එහෙම වෙලාවක් වුණොත් නෝනල රස්තියාදු වෙනවා. ඒකයි මම එහෙම කිව්වේ. හරි සෝමා. මම තියන්නම්. හොඳමයි. බුදු සරණයි නෝනා. සෝමා රිසිවරේ තබා දිගු සුසුමක් පිට කළාය. ඩග්ලස් වීරසිංහගේ මිනීමැරුමේ පොලිස් පරීක්ෂණද ඉදිරියට යමින් තිබින. පරීක්ෂණ කටයුතු භාරව කටයුතු කළේ එස්.අයි. දේවින්ද නැමැති නිලධාරියාය. තාප්පවත්තේ සමන් ඝාතනයෙන් පසු ඔහුගේ නිවස පරීක්ෂා කළ නිලධාරීන්ට සමන්ගේ ඩයිරියක තිබී ඩග්ලස් වීරසිංහගේ ඡායාරූපයක් හමු විය. ඩග්ලස්ගේ ඝාතනය සිදු කළේ සමන් බවට පොලිසියේ වූ සැකයෙන් තහවුරු විය. සමන්ගේ ඝාතනය මාධ්‍ය සඳහන් කොට තිබුණේ පාතාලය අතර ගැටුමක් බවය. එනමුත් එස්.අයි. දේවින්දගේ අදහස ඊට වෙනස් එකක් විය. මම නම් හිතන්නේ සර් ඩග්ලස් වීරසිංහගේ කේස් එක සමන්ගෙන් එළි වෙයි කියන බයට ඩග්ලස්ව මරන්න සමන්ට බාර දුන්න අයම මේක කළා වෙන්න බැරිද? හරියට හරි දේවින්ද. අපරාධකාරයා දන්නවා සමන්ව අපි කොහොම හරි කොටු කරගන්නවා කියලා. ඊට කලින් එයා ඉක්මන් වුණා. සර් අර සමන්ගේ ඩයිරිය ඇතුලේ තිබුණු මිස්ටර් වීරසිංහගේ ෆොටෝ එක අපිට ගොඩක් වැදගත් වෙයි. ඔව් දේවින්ද. මිස් තලත හම්බ වෙලා දැනගන්න ඒ ෆොටෝ එක ගෙදර තිබ්බ එකක්ද කියලා. මට නම් හිතෙන්නෙම ඩංකන් කුලසේකර මේ ඕඩර් එක පිටිපස්සේ ඉන්නවා කියලා. මිනිහව ෆලෝ කරන්න මම දෙන්නෙක් දාලා තියෙන්නේ සර්. තාම ලොකුවට සැක කරන්න තරම් නම් දෙයක් වෙලා නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. දේවින්ද ස්ථීර හඬින් ප්‍රකාශ කළේය. ඩංකන් කුලසේකර සිය හෝටලයේ කවුන්ටරේ මත මුදල් ගනිමින් උන්නේය. එක්වර ඔහුගේ දුරකථනය නාදවන්නට විය. Hello? Hello, can I speak to Mr. Duncan please? Yes, speaking. මම ශ්‍රියාලතා. ශ්‍රියාලතා? ඔව්, ශ්‍රියාලතා. මම ලංකාවට එනවා. ඩංකන් එක්වර හිරිවැටී ගියේය. ඔයාට පුදුමයි නේද? අවුරුදු 22කට පස්සේ මේ ඇයි හදිසියේ ලංකාවට එන්නේ? මෙහෙ ඇවිල්ලා මොනා කරන්නද? මට දරුවා බලන්න ඕන. ඩංකන් දුරකථනය රැගෙන පිටතට ආවේය. ශ්‍රියා, ඔයා මොකද්ද නටන්න හදන නාටකම? ඔයාට අවුරුදු 20ක් ගිහිල්ලාද දරුවා මතක් වුනේ? ඔයා මගේ ජීවිතේ විනාශ කරන්නද හදන්නේ?
ඩංකන් කෝපයෙන් කීවේය. මොනවද ඩංකන් ඔයා කියවන්නේ? ඔයයි මගේ ජීවිතේ විනාශ කළේ. කෝ ක්ලිෆර්ඩ්? එයා ඇක්සිඩන්ට් එකක් වෙලා අන්ත්‍රා වුණා. ආයෙත් මම තනි වුණා. මට දැන් ඕන ලංකාවට ඇවිල්ලා මගේ දරුවත් එක්ක ජීවත් වෙන්න. ඇයි? ඔයාට වෙන දරුවෝ නැද්ද? නෑ, මට ඉන්නේ මම විතරයි. ශ්‍රියා, මම ඔයාට ඉල්ලන ගාණක් දෙන්නම්. මට කරදර නොකර ඔහෙට වෙලා ඉන්න. ඩංකන් ආයාචනාත්මකව කීවේය. ඔයා හරි ආත්මාර්ථකාමී මිනිහෙක්. මට සල්ලි වැඩක් නෑ ඩංකන්. ඔයාට ඕනේ නම් මම සල්ලි දෙන්නම් මට දරුවා දෙන්න. ඔයා කතා කරන්නේ දරුවා මම ළඟ ඉන්නවා වගේනේ. දැන් නිවාසෙන් ඒ ළමයා කාට හරි හදාගන්න දීලා ඇති. මම කොහමද හොයන්නේ? ඩංකන්, ඔයා මාව රටේ ඇව්වේ දරුවා ගැන හොයලා බලනවා කියලානේ. දැන් මොනවද කතා කරන්නේ? මට මගේ දරුවා ඕන. ඩංකන් කෝපයෙන් දුරකථනය විසන්ධි කළේය. නැවත නැවතත් දුරකථනයේ නාදුවද ඔහුගේ සියලු ඇමතුම් විසන්ධි කළේය. ව්‍යාකූල සිතුවිලි ගොන්නකින් හදවත පිරී ගියේය. හේ එකිනෙහිම මෝටර් රථයට නැගී සිතුමිණ ළමා නිවාසය සොයා ගියේය. එනමුත් එය වසා දමා ඉඩමද වෙන්දේසියට දමා තිබුණු ඔහු දුටුවේය. ඉන් වඩාත් කලබලයට පත් වූ ඩංකන් ප්‍රදේශයේ පිහිටි වෙනත් ළමා නිවාස කිහිපයක් සොයා ගියේ ඉන් පසුවය. රාත්‍රිය එළඹෙමින් තිබින සපුමල් ආලින්දයේ සෝපාවේ ඇලවී රූපවාහිනිය දෙස බලා උන්නේය. තලතා පැමිණ ඔහු අසලින් ඉඳගත්තාය. කෑම කන්නේ නැද්ද පුතා? දැන් රෑ වෙලානේ. තාම බඩගිනි නෑ අම්මා. පුතා, අපි හෙට අනිද්දාට ස්ටේට් බංගලෝ එකට යමුකෝ. දවසක් ඉඳලෙන්න. ඉන් සපුමල් තිගැසී ගියේය. ඇයි අම්මා හදිසියේ? හදිසියක් නෑ පුතා. ගොඩ කාලෙකින් මේ පැත්තේ ගිහින් එන්නත් බැරි වුණානේ, ඒකයි කිව්වේ. මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා අම්මා. පහුවෙලා එහෙ මෙහෙට යමුකෝ. සපුමල් ඇඟට පතට නොදැනී කීවේය. දිව්‍යාංගිහි මාව නැත් ඔෆිස් එක පැත්තේ. ආවම්මා, ඊයේත් ආවා. අද හවසත් ආවා. මොනවා වුණත් ඒ කෙල්ල පුතාට පුදුම ආදරයක්නේ තියෙන්නේ. ඔය වයසේ කෙල්ලෙක් කොහොම ඉන්නකත් පුදුමයි. ඒ කිව්වේ අම්මේ? වෙන කෙල්ලෙක් නම් මෙලහකට කොල්ලෝ 10ක් එක්ක යාළු වෙලා. මොකද හැඩ නැතුවද? ඒකේ පුතාමත් එම නැහිකින් ඉන්නවනේ. දියුණු වෙන්නත් හරි උනන්දුයි. එයාටම කියලා සැලොන් එකක් පටන් ගන්නත් කෙල්ලගේ අදහසක් තියෙනවා. කසාද බැන්දට පස්සේ දෙයියන්ගේ පිටින් දෙන්න එකතු වෙලා තව දියුණු වෙන්න ඕන. අපි කමු නේද අම්මා? දැන් නම් පොඩි බඩගින්නකුත් ආවා. සපුමල් ඉඳගෙන උන් අසුනෙන් නැගිට්ටේය. දිව්‍යාංගේ පිළිබඳව නිතරම අම්මා කරන වර්ණනා අසා සිටීමට සපුමල්ගේ කැමැත්තක් නොමැත. එබැවින් දිව්‍යාංගේ පිළිබඳව කතා කරන බොහෝ අවස්ථාවල සපුමල් සීරුවට මගහැර ගියේය. ඩංකන් ආලින්දේ පුටුව කැලවී කල්පනාවක නිමග්නව උන්නේය. සුනෙත්‍රාද ඔහු අසල අසුනක ඉඳගෙන සිටියාය. ශ්‍රියාලතා තමා ඉදිරියට එන දුටු ඩංකන් තිගැස්සී ගියේය. ඩංකන්, කෝ අපේ දරුවා? ඩංකන්, කෝ අපේ දරුවා? ඩංකන් අසරණව සුනෙත්‍රා දෙස බැලුවේය. මේ මොන දරුවාද? මීට අවුරුදු 22කට කලින් ඉපදිච්ච ඔහේගේ මගේ දරුවා. සුනෙත්‍රාගේ ඉරියව් වෙනස් වෙන අයුරු ඩංකන් දුටුවේය. කවුද මහත්තයා මේ? මට ඇත්ත කියන්න. මේ පිස්සු ගෑනියෙක්ද කොහෙද? ඩංකන් ගොත ගසමින් කීවේ ඉවත බලාගෙනය. ඔව්, දැන් මම පිස්සු ගෑණි. මගේ ජීවිතේ විනාශ කළා. ඔහේ හොඳට පවුල් කරනවා. මට මගේ දරුවා දෙනවා ඩංකන්. නැත්තම් මම මෙතනින් අඩියක්වත් එලවෙන්නේ මම හීනකින්වත් හිතුවේ නෑ මහත්තයා මේ වගේ කෙනෙක් කියලා. සුනෙත්‍රා අඬමින් කීවාය. සුනෙත්‍රා, මේක ලොකු වැරදීමක්. ඔයාට මාව විශ්වාස නැද්ද? මටයි වැරදුනේ. මම තමුසෙට ශ්‍රියාලතා අත වූ හෑන්ඩ් බෑගයෙන් සහ කුඩයෙන් ඩංකන්ට පහර දෙන්නට වූවාය. ඩංකන් මහ හඬින් විලාප නගන්නට විය. එපා! 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 ඩංකන්ගේ හඬින් අසල නිදන් වුන් සුනෙත්‍රා තිගැස්සී අවදි වූවාය. ඩංකන්ගේ කෑගැසීම තීව්‍ර විය. මහත්තයා! මහත්තයා! සුනෙත්‍රා ඩංකන්ගේ දෙවුරින් අල්ලා සෙලව්වේය. ඩංකන් තිගැස්සී අවදිව වටපිට බැලුවේය. මේ මොකද මහත්තයා?
තමා සිටින්නේ සයනය මත බව ඩංකන්ට වැටහි ගියේය. මම මේ නරක හීනයක් දැක්ක සුනෙත්‍රා. සුනෙත්‍රා අසල ටීපෝව මත වූ වතුර වීදුරුවගෙන ඩංකන් අත තැබීය. පහුගේ දෙකේම වගේ හැසිරීමෙන් ලොකු වෙනසක් මම දැක්කා. ඔයා මොකක් හරි ප්‍රශ්නයක ඉන්න බව මට තේරෙනවා. මේක බීලා දැන් නිදාගන්න. ඩංකන් කිසිත් නොකියාම වතුර උගුරක් බී ඇඳෙහි ඇලවුණේය. ශ්‍රියාලතාගෙන් ගැලවීමක් නොවනු ඇතැයි ඩංකන් සිතුවේය. අප්පෝ දොවන ලද කිරිභාජනයත් රැගෙන කුස්සියට ඇතුළු විය. සෝමා තේ වත් කරමින් උන්නාය. ඊයේ හරි වැඩක් වුණානේ. සෝමා දිගු කතාවකට මුල පෙරුවාය. මොකද්ද? අප්පෝ වටපිට බලා ඇස්වේ කුතුහලයෙනි. දිව්‍යාංගි නෝන කතා කළා. ඩංකන් මහත්තයාගේ දුව? ඕ. මොකද කවදාවත් නැතුව මෙහාට කතා කළේ? සඳමලී දුව වැහුවා. ඉතින් මම කිව්වා හැම කෙනෙක් මෙහි නෑ කියලා. මට බයක් තියෙනවා කොයිම වෙලාවක හරි මෙහෙට කඩාපාත් වේදෝ කියලා. සඳමලී දුව ගැන ඒ නෝන දන්නේ කොහොමද? සඳමලී දුව බේබි මහත්තයට ගනිපු කෝල් එක උස්සලා තියෙන්නේ නෝනා. හැබැයිට ඕවයින් මේවෙන් අපිට ඉන්න තැනක් නැති වෙයි කියලායි මට බය. අප්පෝ තේ උගුරක් බොමින් කීවේය. බේබි මහත්තයා සඳමලී දුවට ඇඟලුම් කම්පානවා වැඩි කියලායි මට හිතෙන්නේ. ඇයි එහෙම කියන්නේ? සඳමලීට ෆෝන් එකකුත් ගෙනත් දීලා පාළු වෙලාවට කතා කරන්න කියලා. ඕව කොහෙන් කෙලවර වේද කියලා කවුද දන්නේ? හැබැයි ඉතින් සඳමලී දුව බේබි මහත්තයාට තක්කෙටම ගැලපෙනවා. ඔය වගේ ගුණ යහපත් ළමයි අද කාලේ හරි අඩුයි. අප්පෝ අසල වූ බංකුව මත ඉඳ ගනිමින් කීවේය. ඔහේ මේ මොනවද කතා කරන්නේ? අනාථ ගෑණියෙන් නොගත්තට බේබි මහත්තයට කොච්චර හොඳ තැනකින් කසාදයක් කරගන්න පුළුවන්ද? ඒක හැබෑව තමයි. මට කටටාවට කිව්ව මිසා කෙරෙනවට කිව්වා නෙවෙයි. කොහොමුණත් සඳමලී කෙල්ල මට මගේ දරුවා වගේ. අප්පු කිව්වේ සඳමලී කෙරෙහි උපන් අනුකම්පාවෙන් යුතුවය. මටත් එහෙම තමයි මනුස්සයෝ. ඒ කෙල්ල ගැන මටත් හරි දුකයි අනුකම්පාවයි. ඒත් අපි කියලා මොනව කරන්නද? සෝමා කිරි ටික මුට්ටියට දමා ලිප මත තැබුවාය. සඳමලීගේ දුරකථනය නාදවන්නට විය. ඇය කරමින් සිටි කාර්ය නතර කර දුරකථනය අතට ගත්තාය. "ගුඩ් මෝනින් මහත්තයා." අනෙක් පස සිටින්නේ සපුමල්ය. "මහනව මහත්තයා." "උදෙන්ම පටන් ගත්තද?" ගවුන් දෙකක් මැහුවත් එක්ක." සඳමලී සතුටින් කීවාය. "ෂා හොඳයිනේ. මම හිතුවා ඊයේ රෑ කෝල් එකක් දෙයි කියලා." තමා ඊයේ රාත්‍රියේ දුරකථන ඇමතුමක් නොදීම ගැන සපුමල් කනස්සල්ලෙන් සිටීදැයි සඳමලීට සිතිනි. "මට සමා වෙන්න මහත්තයා." හරි ළමයෝ මම නිකමට කීවේ." තාරකා ඔෆිස් කාමරයට පිටතින් දොරට කන තබා සපුමල්ගේ කතාවට සවන් දීමට තැත් කරමින් සිටියාය. දිව්‍යාංගිට දුන් පොරොන්දුව අකුරටම ඉටු කිරීම ඇගේ අරමුණ විය. එහෙමනම් ඔන්න ඔය විදිහට තමයි සඳමලී නවකතාව අද දවසේ ගලාගෙන ගියේ. ඉක්මනටම අලුත් කොටසත් එක්ක එන්නම්. පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්. ලස්සන ආදර කතා අහන්න අපිත් එක්ක එකතු වෙන්න.